When the city sleeps and shadows grow, tune into the midnight glow. Let the airwaves take control. Welcome to Dark Shadow Radio. Dark Shadow Radio. අය සින්දු කියන්නද? පලයපයන් හරි අයුබෝවන් ඔයාලා අදත් එකතු වෙන්නේ ඩාර්ක් ෂැඩෝ රේඩියෝ එකේ සියලසර් පොඩ්කාස්ට් සීරීස් එකේ ඔඩියෝ පොඩ්කාස්ට්. ඒක විශේෂයෙන් කියන්න ඕනේ මේක ඔඩියෝ විතරයි තියෙන්නේ. ඔයා වීඩියෝ එක බලපොරොත්තු වුණා සමා වෙන්න. මේක ඔඩියෝ. ඔඩියෝ පොඩ්කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ්. අල්ලාවට කිව්වා. අද අපි කතා කරන්නේ අපි කලින් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරා මේ අභිචාර කියන්නේ අපි කතා කරේ මොකද්ද මේ මිනිස්සු ඇයි අභිචාරයකට හුරු වෙන්නේ කියලා. අද අපි කතා කරන්නේ ඔයාලා මතක ඇති ප්‍රෝග්‍රෑම් එකේ කිව්වද ඊයන් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ කවුද මේ බණ්ඩාරවරු කියලා. සුපුරුදු වට අදත් මගේ නම ඉසුරු චමද්ද මාත් එක්ක මෙතන ඉන්න යාළුවා සඳරු දීර්ෂා. අයබෝන් ඉසුරු ශ්‍රාවකයන් සියලු දෙනාටම සුබර දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉසුරු අපේ මාතෘකාව. ඔව්. කවුද මේ බණ්ඩාරවරු කියන්නේ? ඒ පැලපතක්. ඔව් ඉසුරු හිතන්නේ මේ බණ්ඩාරවරු කියන්නේ කවුරු කියලාද කියන්නේ? මට බණ්ඩාරවරු කිව්වම පස්සේ මට මතක් වෙන්නේ බණ්ඩ විතරයි. චානුක. හරි. ඒ අපේ වැඩේ පටන්. බණ්ඩාරවරු කියලා මිනිස්සු ඒ පෙළපත් නාමයේ සහිත මිනිසුන් කොට්ටාශයකුත් ඉන්නවා. බණ්ඩාරවරු කියලා දෙවි කොට්ටාශයකුත් ඉන්නවා. දැන් රජ්ජුරු බණ්ඩාර, ගලේ බණ්ඩාර. ඔය වගේ දෙවිවරුත් ඉන්නවනේ. එතකොට මෙයාලගේ ප්‍රභවය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට ඕන. අපේ කතානායක තමයි රජ්ජුරු බණ්ඩාර දෙවියන්. ඒ උනට උන්වහන්සේ පිළිබඳව සාකච්ඡා කරන්නට මත්තෙන් බණ්ඩාර පෙළපත ප්‍රභවය ගැන හොයන්නට අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි. බණ්ඩාර වංශාවලිය පිළිබඳව අදහස් මතුවෙන්නේ කොහින්ද කියලා ගත්තම අපේ උඩරට ප්‍රදේශවල පවතින බණ්ඩාරවලිය කියන්නෙම අගමුල හොයාගන්නට බැරි සංකල්පයක්. පැරණි විත්ති පොත්වල ලේකම් මිටි උඩුනුවර බණ්ඩාරවලිය මාතලේ මහදිසාවේ බණ්ඩාරවලිය ආදී පොත්පත්වල උඩරට බණ්ඩාරවලිය පිළිබඳව සඳහන් වෙනවා. මේ බණ්ඩාරවරුන් අපි මේ කතා කරන්නේ මිනිස්සු ගැන. ඒකත් මතක් කරගන්න ඕනේ මේ අතරවාරයේ බණ්ඩාර කියන පෙළපත් නාමයෙන් ඉපදුණු මිනිසුන් ගැන. මේ බණ්ඩාරවරුන්ගේ ස්ත්‍රී පාර්ශවය අපි හැඳින්වුවේ බිසෝ බණ්ඩාරවරුන් වශයෙන් තමයි අපි හැඳින්වුවේ. මට බණ්ඩාර කිව්වම පස්සේ මතක් වෙනවා අපේ ප්‍රථම අගමැතින්නේ සිරිමාවෝ බණ්ඩාර. ඔහුගේ පෙළපත් නාමය ඇයටත් හිමි වෙලා තියෙනවා. මේ කාන්තා පාර්ශවය ගත්තන් පස්සේ බණ්ඩාර පෙළපත් නාමයේ යෙදෙන දුනුමාලේ බිසෝ බණ්ඩාර, සෙනකඳ බිසෝ බණ්ඩාර, නීලාවතී බිසෝ බණ්ඩාර, යටිහල් ඔළුවේ බිසෝ බණ්ඩාර, උඩුකින්ද බිසෝ බණ්ඩාර ආදී කාන්තාවන් වගේම බණ්ඩාර පෙළපත් නාමයේ හිමි දරු පරපුර හඳුනා ගන්නවා කුමාර බණ්ඩාර විදිහට. ඔවුන් අතරින් ලොකු බණ්ඩාර, කුඩා බණ්ඩාර මේ විදිහට ඒ දරුවනුත් වයස් සීමාවන් අනුව වෙන වෙන වශයෙන් හඳුනා ගන්නවා. බණ්ඩාරවරුන් පිළිබඳව අධ්‍යයනය කරද්දී මතුවෙන තවත් කරුණක් තමයි ඔවුන් බොහෝමයක් මේ ආත්මභාවය මනුෂ්‍යාත්මභාවයේදී යහපත් ලෙස ගත කළා මරණින් මතු ආත්මභාවය දේවත්වය ලැබුවායි කියන බව. උදාහරණයක් විදිහට ටිකිරි බණ්ඩාර,
සෙනකඳ බිසෝ බණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නම නැති බණ්ඩාර. මේ නම නැති බණ්ඩාර කියලා දෙවි කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. මොවුන් සියල්ලෝම දෙවිවරු. අලුත් බණ්ඩාර. ඒ නම නැති බණ්ඩාරේ ඒක ගැන පොඩ්ඩක් අපි හොයන්න ඕනේ. ඔව් අපි ඒක ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ඔව් පොඩ්ඩයි. ඒ අවධානය යොමු කරන්න ඕන මාතෘකාවක්. ප්‍රාදේශීය දෙවි කෙනෙක් විදිහට තමයි නම නැති බණ්ඩාර කියන මේ දෙවියන් හඳුනගන්නේ. ඉරුරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කළු බණ්ඩාර විදිහට මේ ප්‍රාදේශීය දෙවිවරුන් තමයි විශේෂයෙන්ම ඒ නිසා තමයි අපි අර ඒ දෙවිවරුන්ගේ නම් වශයෙන් අසා තිබීමේ අඩුවක් පවතින්නේ මේ ප්‍රාදේශීය දෙවිවරුන් නිසා. පස්සේ කාලෙකදී මේ බණ්ඩාර පෙළපත් නාමය ඉසුරු වැඩසටහන පටන් ගනිද්දිම කිව්ව බණ්ඩා කියලා. අන්න ඒ විදිහට කෙටි නාමයන්ට පෙරළුණා. බණ්ඩා ඒ කියන්නේ අපේ චානුක දෙවියද? නෑ. ඒ අපේ යාළුවෙක්. බණ්ඩා, බණ්ඩේ, බණ්ඩෙයියා. ඒ කියන්නේ බණ්ඩා අයියා සංදිවීමක් වෙන්නේ තෙන්දි බණ්ඩා අයියා. වගේ නම් සඳහා ඒ ප්‍රභවය දෙන්නේ මෙන්න මේ බණ්ඩාර පෙළපත් නාමය. කෙසේ නමුත් මේ බණ්ඩාර පෙළපත් නාමය මහනුවර රාජධානියේ වැඩි වශයෙන්ම පාවිච්චි වෙනවා. උඩරට බණ්ඩාරවරුන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න නිසා ඒ වගේම කෝට්ටේ රාජධානියේදී වැඩි වශයෙන් පාවිච්චි වෙනවා මේ බණ්ඩාරවරුන් පිළිබඳව සංකල්පය. මොකද මේ බණ්ඩාරවරුන් පිළිබඳව සංකල්පය ගත්තන් පස්සේ පෙළපත් නාමය වැඩි වශයෙන් සමාජය තුළ ගොඩනැගිලා තියෙන්නේ මේ නුදුරු අතීතයේ. කියන්නේ දැන් අනුරාධපුර පොළොන්නරු රාජධානිය යුගන්නේදී නෙවෙයි. ඊට පසු කාලින කෝට්ටේ මහනුවර රාජධානිය වැනි රාජධානි යුගයන්දී තමයි මේ බණ්ඩාරවරුන් පිළිබඳව සංකල්පය සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි උඩරට බණ්ඩාරවරුන් පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම ආදිවාසී ජනතාව අතරේ බණ්ඩාර නමින් හඳුන්වන දේව කොට්ටාශයක් පිළිබඳව අදහස මතුවෙනවා. මේ බණ්ඩාර දෙවියන් කංකාරී පූජෝපහාරයට පවා පත්වීමට තරම් ප්‍රබල දේව කොට්ටාශයක් විදියට හඳුනා ගන්නවා. බණ්ඩාර දෙවියන් පිළිබඳව ගත්තම බණ්ඩාර සත්කට්ටුව, කොහොඹයක් කංකාරිය, වල්ලියක් මංගල්‍ය, කඩවර කංකාරිය වැනි අභිචාර උත්සවයන්හිදී පූජෝපහාරයට ලක්වන දේව කොට්ටාශයක් විදියට හඳුනා ගන්නවා. වෙනත් බණ්ඩාර කියන දේව කොට්ටාශය ගත්තන් පස්සේ බණ්ඩාර 7 කට්ටුව, බණ්ඩාර 12 කට්ටුව, බණ්ඩාර 61 කට්ටුව විදියට මේ බණ්ඩාර දෙවිවරුන් කොට්ටාශ කීපයක් ඉන්නවා. මේ අතරිනුත් බණ්ඩාර 7 කට්ටුව කියන දෙවියන් සෙසු දෙවියන්ට වඩා විශේෂ කොට පූජෝපහාරයට ලක්වනවා. මේ බණ්ඩාර 7 කට්ටුව අතරේද ඉරුගල් බණ්ඩාර දෙවියන් ප්‍රධාන කොට පූජෝපහාරයට ලක් වෙනවා. විශේෂයෙන්ම උඩරට කොහොඹයක් අංකාරයේදී ඉරුගල් බණ්ඩාර කෝල්මුර ගායනා කිරීම සිද්ධ වෙනවා. එතකොට ඉරුගල් බණ්ඩාර දෙවියන් තමයි මෙහි ප්‍රමුඛයා විදියට සැලකෙන්නේ. බණ්ඩාර පෙළපත් නාමයේ ප්‍රභවය. අපි කතා කරේ බණ්ඩාර පෙළපත කොහොමද පැවතුනේ කියලා. මේ රාජධානි යුගයන් අතර ජන සමාජයේ පැවතුනේ කොහොමද කියලා. අපි මාතෘකාවට එන්න කලින් අර ගිය ප්‍රෝග්‍රෑම් එකේ වැරදුන අපේ channel එක subscribe කරන්න. ඒක ඔයන්ම කියන්න. මේ පාර මේ පාර මම ලව්ව වැඩේ කරව ගන්න හදන ඉසිරු ඩාර්ක් ෂැඩෝ අපේ YouTube නාලිකාව. ඉසුරු චමුද්දේ. මම ඊළඟට ඒක නම වෙනස් කරන්න. දැනට තියෙන ඉසුරු චමුද්දේ කියලා YouTube channel එක. අන්න ඒ විදියට ඉසුරු චමෝද්දේ තමයි දැන් තියෙන නම. අපිව subscribe කරන්න යාළුවන් අතර බෙදා හරින්න. මොකද මේක දැනුම බෙදා හැරීමක්. අපි පෞද්ගලික අභිලාෂයකට වඩා සමාජය තුළ අලුත් දැනුමක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයත් එක්ක මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ. අපිව subscribe කරන්න යාළුවන් අතර බෙදා හරින්න. අපි මාතෘකාවට එන්නට ඕන. අපි කතා කරේ ඉරුගල් බණ්ඩාර දෙවියන් පිළිබඳව. බණ්ඩාර පෙළපත සමාජයේ ව්‍යාප්ත වීම ගැන සාකච්ඡා කරා. බණ්ඩාර පෙළපත් නාමය හට ගැනීම පිළිබඳව තමයි අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕන. යාවෙන් තියෙන පොලේ නම් මට අකුරු කිසි මොනවත් තේරෙන්නේ නැහැ. ලොකු දෙයක් වගේ.
විශේෂ කාරණා රාශියක් තියෙනවා. ඒ නිසා මම පුංචි සටහනක් යොදාගෙන තියෙනවා. මේ බණ්ඩාර පෙළපත් නාමය ඉන්දියාවේ සිට පැමිණි පණ්ඩාර, පෙන්දාර යන වචන වලින් සිංහල භාෂාවට බිඳී ආ බවට සෙනරත් පරණ විතරණ අපේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඔහු සඳහන් කරනවා. ඒ වගේම යම් මේ පිළිබඳව මේ සමාජය පිළිබඳව ලාංකික සමාජය පිළිබඳව දැනුමක් තිබිච්ච පරිචයක් තිබිච්ච විද්වතෙක් තමයි හියු නෙවිල් කියන්නේ. එතුමා සඳහන් කරනවා බණ්ඩාර වංශය කුවේනියගේ පුත් ජීවහත්තගෙන් පැවතෙන්නක් බව. අපිට එතෙන්ට යම් යම් කාරණා සම්බන්ධ කරන්න පුළුවන්. ආදිවාසී ජනතාව අතරත් බණ්ඩාර හත් කට්ටුවක් පිළිබඳව බණ්ඩාර දෙවිවරුන් හත් දෙනෙකු පිළිබඳව ඔවුන් කංකාරියේ පූජෝපහාරයට පාත්‍ර වන බව පිළිබඳව සඳහන් වෙනවා. එතකොට මේ ජීවහත්ත සහ මේ ආදිවාසී ජනතාව අදහන බණ්ඩාර දෙවිවරුන් අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඒ ආකල්පය අපිට ඇති කරගන්න පුළුවන්. මේ මතවාදය ගොඩනගා ගන්නට සාක්ෂියක් විදිහට අපිට සපයන්න පුළුවන්. ලංකාවේ තවත් විශේෂ ඊටමත් මේ සිත් ගන්නා සුළු පොතක් තමයි මමත් කියවලා තියෙනවා මන්දාරම් පුවත. මන්දාරම් පුවත ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආර්ය වංශයත් සූර්ය වංශයත් එක්වීමෙන් බණ්ඩාර වංශය ඇති වුණායි කියලා. ඒ තමයි බණ්ඩාර වංශය ඇතිවීම පිළිබඳ අපේ ඉතිහාසයේ එතෙන්දී ඉන්දියානු සම්භවයක් තියෙනවා, ලාංකික සම්භවයක් තියෙනවා. මේ බණ්ඩාර කියන පෙළපත් නාමය ඇතිවීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි බණ්ඩාර දෙවි පරපුර පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. පස්වන බුවනෙකබා රජ සමයේ ලංකාවට පැමිණියා ඉන්දියාවේ මලල රජවරුන් පිරිසක්. මලල කුමාරවරුන් වුන් නැත්නම් එම පිරිස මෙරටට පැමිණිලා 6 වන බුවනෙකබා රජ සමයේදී ඔවුන් ඇතුන් මෙල්ල කිරීම සඳහා විශේෂ දක්ෂතාවයක් තිබුණු පිරිසක් නිසා ඔවුන්ට බණ්ඩාර කියන පෙළපත් නාමය ලබා දුන් බව සඳහන් වෙනවා. ඔවුන් පස්සේ කාලයකදී දේවත්වයට පත් වුණායයිද තවත් සඳහනක් තියෙනවා. ඒ වගේම 14 වන සියවසේ මලය අර්ධද්වීපයෙන් මෙරටට සංක්‍රමණය වෙච්ච පිරිසක්. ඔවුන් පරිපාලන කටයුතු වලට සම්බන්ධ වුණා ලංකාවේ. ඔවුන් මිය ගියයින් පස්සේ ඔවුන් බණ්ඩාරවරුන් ලෙස දේවත්වයට පත් වූ බවටත් සඳහන් වෙනවා. එමෙන්ම උඩරට රාජධානියේ සංස්කෘතිය උඩරට නර්තනයේ කෝෂ්ඨාගාරය තමයි කොහොඹායක් අංකාරිය මම කලින් සඳහන් කරා. කොහොඹායක් අංකාරියෙත් මේ බණ්ඩාර දෙවිවරුන් 7 දෙනා පිළිබඳව සඳහන් වෙනවා. මේ බණ්ඩාර දෙවිවරුන් 7 දෙනා විශේෂයෙන්ම කේන්ද්‍රගත වෙනවා වයඹ පළාතට. ඒ බණ්ඩාර දෙවිවරු 7 දෙනා පිළිබඳව සඳහන් කරනවා නම් වීරමුණ්ඩ බණ්ඩාර දෙවියන්, කිතලගම් බණ්ඩාර දෙවියන්, උඩුවේරිය බණ්ඩාර දෙවියන්, යාපා බණ්ඩාර දෙවියන්, කළු කුමාර බණ්ඩාර දෙවියන්, කුමාර බණ්ඩාර දෙවියන්, දේවතා කඩවර බණ්ඩාර දෙවියන් වශයෙන් මේ බණ්ඩාර හත් කට්ටුව අපිට හඳුනා ගන්නට හැකියාව තියෙනවා. මේ දැන් කිව්ව නේද මේ ඉන්දියානු සම්භවයක් තියෙන බණ්ඩාර රූපය. ඒක පොඩ්ඩක් කියන්න. ඉන්දියාවේ කියන්නේ දැන් පස්වන බුවනෙකබාහු රජ සමයේදී ලංකාවට එන්නේ සාමාන්‍ය කුමාර පිරිසක්. ඔවුන් 6 වන බුවනෙකබාහු රජ සමයේදී ඇතුන් පාලනය කිරීම සඳහා ප්‍රවීණත්වයක් පැවති නිසා ඔවුන්ට බණ්ඩාර යන පෙළපත් නාමය ලබා දෙනවා. ඔවුන් මිය ගියයින් පස්සේ බණ්ඩාර දෙවිවරුන් වශයෙන් උපත ලබනවා. ඒ තමයි ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන බණ්ඩාරවරුන් පිරිස. ඒ වගේම අර මලය අර්ධද්වීපයේ වුණු තවත් පිරිසක් පැමිණෙනවා. එතකොට දැන් අපි අදට මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තමු. ඊට කලින් මට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඊළඟේ කතා කරන්නේ. ඒතකොට අපේ මාතෘකාව රජු බණ්ඩාර දෙවියන් ඉන්දියානු ජාතිකයෙක්ද? රජු බණ්ඩාර දෙවියන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී ඉන්දියාවෙන් ආවා කියලා අපිට හිතන්නත් පුළුවන්. අපි ඒක ඊළඟ ප්‍රෝග්‍රෑම් එක කතා කරමු. එහෙනම් අදට අපි මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තනවා. ඔයාලා හැමෝටම සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්. නැත්නම් මොකක් හරි ඉංග්‍රීසියෙන් මොකක් හරි කිව්වනම්
the city sleeps.